ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද මම පෙන්වන්න යන්නේ අපේ ගෙදර ගාඩන් එකේ තවත් එක පැත්තක් කොහොමද අපි ලස්සන කරගත්තේ කියලා. කලින් මම අප්ලෝඩ් කරපු ගාඩන් ඉන්ටර්ලොක් කරපු වීඩියෝ එක ගොඩාක් අය බලලා තිබ්බා. ඔයාලා ගොඩාක් අය මට ලස්සන කමෙන්ට්ස් ලියලා තිබ්බා. ඒවට ගොඩාක් ස්තුතියි. ඉතින් අද මේ අපි හදන්න යන්නේ ගෙදර සාලෙන් එළියට බහිනකොට එතන මේ වින්ඩෝ එක ළඟ තියෙන ස්පේස් එක. මේ ජනේලෙන් එළියට බහින තැනට අපි කලින් දාලා තිබ්බේ අඩි 1.5 වගේ සයිස් එකේ කොන්ක්‍රීට් ගල් ටිකක්. ඉතින් අපි ඒ ටික දැන් සුද්ධ කරලා මෙතන වෙන ඩිසයින් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ. මේවා තමයි අපි එතනට දාලා තිබ්බේ. දැන් මේ ඒවා ටික සුද්ධ කරන ගමන් එන්නේ ප්‍රෙෂර් ගන් එකෙන්. මේකෙන් හරි ඉක්මනට ඒවා බැඳලා තියෙන දියසෙවල් කුණු එහෙම යවා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතන පොළව සුද්ධ කරලා හොඳට ලෙවල් කරගත්තා. ඊළඟට කලින් වගේම අපි මෙතනට ඉටි කොලයක් එලා ගන්න යන්නේ. මට කලින් වීඩියෝ එකේදී කියන්න බැරි වුණා ඉටි කොල දානකොට අනිවාර්යයෙන්ම ඉටි කොල එළුවට පස්සේ තනින් තන සිදුරු කරන්න ඕනේ. නැත්තම් වැස්ස කාලයට වතුර බහින ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඉටි කොලේ උඩ වතුර රැඳෙන නිසා අපි මේ දාන ගල්වල ටික කාලයක් යනකොට දියසෙවල් බැඳෙන්න ගන්නවා. තැන් කිහිපයකින් කැපුම් දාගත්තට පස්සේ අපි මෙතන අපි අර කලින් තියලා තිබ්බ ගල් ටික සමාන දුරවල් වලින් තියාගන්න හදන්නේ. මෙතන තියෙන ජනේලේ සම්පූර්ණ දිග කවර් වෙන විදිහට අපි ගල් ටික එලා ගත්තා. ඊළඟට ඒ අතර තියෙන හිඩස් වලට අපි කලින් වගේම කොන්ක්‍රීට් ගල් දාගන්න යන්නේ. අපේ ගෙදර පුංචි වැඩ කිහිපයකට ගෙන ආපු කොන්ක්‍රීට් ගල් ටිකක් අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒකෙන් කොටසක් මෙතනටත් දාන්න තමයි අපි හිතුවේ. කොන්ක්‍රීට් ගල් ටික දාගත්තට පස්සේ හොඳට බිම තුනී කරලා දැන් මේ විදිහට තමයි මෙතන ඉවර වුනේ. කලින් එකේ වගේම ෆිනිෂින් ලයින්ස් අපි කබොක් වලින් දාගන්න හිතුවා. අපේ ගෙදර හැමතැනම මේ වගේ කබොක් ගල් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් හොඳ ගල් ටිකක් තෝරලා එකතු කරගෙන ඒ ටික සෝදලා අපි මෙතන ලයින් එකක් වගේ දාගත්තා. ඊළඟට මෙතන මේ හිස් තීරු දෙකක් තියෙනවා ඉන්ටර්ලොක් ගල් දෙපැත්තේ. අපි හිතාගෙන ඉන්නේ මේ තීරු දෙකටම තනකොළ වවන්න. ඉතින් ගෙදර අනිත් පැත්තේ වැවෙලා තිබ්බ තනකොළ වලින් ටිකක් ගලවගෙන ඇවිල්ලා මම දැන් ඒ ටික මෙතන හිටව ගන්නවා. මේ දවස්වල වැස්ස කාලේ නිසා මේ විදිහට තනකොළ ළඟ ළඟ හිටව ගත්තාම ඒවා ඉක්මනින්ම හැදෙනවා. මෙතන තියෙන ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල ළඟටත් අපි හිතුවා කොන්ක්‍රීට් ගල්ම එලලා මෙතන ෆිනිෂ් කරගන්න. මෙතන හිටවලා තියෙන්නේ පාට කිහිපයක ග්‍රවුන්ඩ් ඕකිඩ් පැල. ඒ පැල ටික හයිලයිට් වෙලා වෙන් වෙලා පේන්න අපි එතන කොන්ක්‍රීට් ගල් තියාගත්තා මේ විදිහට. මේ හැඩේ කොන්ක්‍රීට් ගල් හදාගත්තෙත් අර මං ගිය පාර පෙන්නපු අච්චුවෙන්මයි. ඒකේ එක කොටසක් තිබ්බා මේ ඩිසයින් එක තියෙන. ඒකට අපි කොන්ක්‍රීට් දාලා තමයි මේ ගල් හදාගත්තේ.
ඉතින් අපේ සාලේ තියෙන සෝෆා එක ළඟින් එළියට එන ජනේල් ළඟ තමයි අපි මේ විදිහට ෆිනිෂ් කරගත්තේ. මේ දෙපැත්තේ තියලා තියෙන පැල දෙක තමයි චයිනීස් ලෝරන්ස් කියලා කියන්නේ. ඔයාලා දැකලා ඇති අර සම්පූර්ණ දම් පාටින් කොළ හැදිලා රෝස පාට පුංචි මලක් එන පැලේ අපි එයින් පැල දෙකක් මෙතන තියාගත්තා. මේ පැලේ ටිකක් ලොකු වෙලා කප්පාදු කරාට පස්සේ තමයි ලස්සනට මේ ගහ හැදිලා එන්නේ. සාමාන්‍යයෙන් මාසයක් දෙකක් යනකොට තනකොළ ටිකක් හැදෙයි කියලා හිතෙනවා. ඉතින් කලින් වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙයි කියලා හිතනවා. මේ වීඩියෝ එකනොත් ඔයාලා ගන්න පුළුවන් අදහසක් තියෙනවා නම් අරගෙන ඔයාගේ ගෙදර ගාඩන් එකත් ලස්සනට හදාගනී කියලා හිතනවා. මේ ගැන ඔයාගේ ලස්සන අදහස් තියෙනවා නම් ඒවත් මට ලියාගෙන යන්න. එහෙනම් ආයි දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Bye bye.